මොකද වෙන්නේ කොළඹ නගර සභාවට? මෙහෙමයි. දැන් අපි සමස්ත මේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම අපිට පේනවා මේ විශේෂයෙන්ම ආණ්ඩුවේ ජනප්‍රියතාවය මාස 6ක් වගේ කෙටි කාලයක් තුලදී විශාල ලෙස පහු බෑලා තිබෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඊටාම Tamanගේ ජනප්‍රියතාවයේ තිබෙන්නේ මාස 6ක් වගේ ඒ කාලය ඇතුළතදී ඊටාම ආණ්ඩුව ජනප්‍රියතාවයකින් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතිහාසයේ පුරාම හැම ආණ්ඩුවක්ම බලයටපත් වෙලා පළවෙනි මාස 6 කියලා කියන්නේ ඒ ආණ්ඩුවේ ඊටාම ජනප්‍රිය කාල පරිච්ඡේදය. නමුත් අපිට පේනවා මේ ජනතා විමුක්ති ප්‍රමුඛ මේ ආණ්ඩුව මේ මාස 6ක් වගේ කෙටි කාලය තුල Tamanගේ ජනප්‍රියතාවය විශාල වශයෙන් පහත වැටීමක් මේ ඡන්දෙදී අපිට දකින්න ලැබෙනවා. ඒකෙදී අපි බැලුවොත් මේ පළාත් පාලන ආයතන රාශියක බලය සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඒ සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් විශාල ප්‍රමාණයක බලය පිහිටුව ගන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. ඒක තුල අපි කොළඹ නගර සභාව ගත්තත් අපිට පේනවා මේ කොළඹ නගර සභාව තුලත් විශේෂයෙන්ම ආණ්ඩුවට 48 മന്ത്രിවරු ලැබිලා තිබෙනවා. ඒ වගේම විපක්ෂයට 69 දෙනෙක් පත් වෙලා තිබෙනවා. එතකොට දැන් ආණ්ඩුවට තියෙන 48යි. එතකොට දැන් මේකේ බලය පිහිටවන්න ආණ්ඩුවට ප්‍රමාණවත් മന്ത്രി සංඛ්‍යාවක් ලැබිලා නැහැ. එතකොට දැන් මේ පළාත් පාලන නීතිය අනුව විශේෂයෙන්ම බහුතර മന്ത്രി කණ්ඩායමක් ලබා ගන්නා දේශපාලන පක්ෂය 50%ට වඩා ඔවුන් ලබාගෙන තියෙන්න ඕනේ. එතකොට උන්ට පුළුවන් පක්ෂ ලේකම්ට තමන්ගේ නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා නම් කරලා යවන්න. එතකොට දැන් මේ කොළඹ නගර සභාව බැලුවොත් ඒගොල්ලෝ මුළු മന്ത്രി සංඛ්‍යාව 117යි. 117න් ඒගොල්ලන්ට 58ක් හෝ 59ක් ඒගොල්ලෝ ඒකෙන් අඩක් ලබා ගන්න ඕනේ. එතකොට 59ක් ඒගොල්ලන්ට ලැබිලා නැහැ. එතකොට ඒගොල්ලෝ ලබාගෙන තියෙන 48යි. එතකොට 48 කියලා කියන්නේ බහුතරය නෙමෙයි. එතකොට අනිවාර්යෙන්ම කොළඹ නගර සභාව රහස් ඡන්දයකින් තමයි නගරාධිපතිය තෝරගන්න වෙලා තිබෙන්නේ මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අනුව. දැන් මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ටිල්වින් සිල්වා මහත්මයා කියනවා අපි සහයෝගය දෙනවා නම් ඒ ලබා ගන්නවා කියලා. දැන් ඒගොල්ලෝ මේ ඡන්ද ව්‍යාපාරයේ ඒගොල්ලන්ගේ කැම්පේන් එක කරේ විශේෂයෙන්ම ඒගොල්ලෝ කිව්වේ වේදිකාවල් වල ජනාධිපතිතුමාම කිව්වා ඒගොල්ලෝ අනිත් ඔක්කොම හොරු ඒගොල්ලෝ විතරයි හොරු නැත්තේ කියලා. ඒව තමයි කැම්පේන් එකේ ගියේ. ඒගොල්ලෝ විතරයි හොරු නැත්තේ අනිත් ඡන්ද ඉල්ලන ඔක්කොම හොරු. දැන් මේ කාගෙන්ද දැන් මේ ලේකම්තුමා දැන් උදව් ඉල්ලන්නේ දැන් ඒගොල්ලෝ කියවපු හොරුන්ට කියනවා දැන් ඇවිල්ලා ඒගොල්ලෝ එක එකතු වෙන්න කියලා. මන් දන්නේ නැහැ ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක හරියන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඡන්ද කාලේදී හැම එක්කෙනාම ඒගොල්ලන්ට හොරු බවට පත් වෙලා හිටියා. ඒගොල්ලෝ විතරයි හොරු නැත්තේ. දැන් ඒගොල්ලන්ට බලය පීඩ ගන්න බැරි වුණාම ඒගොල්ලෝ කියනවා අනිත් අයටත් ඇවිල්ලා ඒගොල්ලන්ට සහයෝගය දෙන්න කියලා. ඒ කියන්නේ අනිත් ඒගොල්ලන්ගේ වචන වලින් කිව්වම හොරුන්ට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට එකතු වෙන්න කියලා. මොකද ඒ තියෙන අවස්ථාවාදීකම. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ තියෙන අවස්ථාවාදීකම. මොකද්ද? Tamanට බලය රැක ගන්න ඕන වුණාම ඕනම දෙයක් ඒගොල්ලෝ කරන්න ලෑස්ති. ඕනම දෙයක් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ඒගොල්ලෝ කරනවා. එතනදී ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය හෝ ඒගොල්ලන් කියන ඔය මේ දේවල් මොකුත්ම නැහැයි කියන එක අද ඒගොල්ලෝ පෙන්නවා. ඒ වගේම තමයි මේ මහා ආණ්ඩුවත්. මම ඒකයි කිව්වේ දැන් මහා ආණ්ඩුව ගන්නකො. මහා ආණ්ඩුව එක මිටකට හදලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂලාගේ කාලේ හිටපු දූෂිතයෝ ඉන්නවා. මහින්ද රාජපක්ෂලාගේ කාලේ මිනිමරුන් චෝදනා ලැබපු අය ඉන්නවා. ඊළඟට කොරෝනා වලදී මිනි පුච්චපු අය ඉන්නවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ওই මහා ආණ්ඩුව අතර තියෙන එක මිටකට. ඉතින් ඒ වගේ තමයි දැන් මේ පුංචි ආණ්ඩුව හදන්නත් යන්නේ. නමුත් මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවේ නම් කිව්වේ අපි හොරු එක්ක මේ යන්නේ නැහැ. අපි අනිත් තුන් ඔක්කොම හොරු. අපි විතරයි හොරු නැත්තේ කියලා පේනවා. දැන් පේනව නේද? ඒගොල්ලන්ගේ සබා ස්වරූපේ දැන් ජනතාවට පේනවා ඇති. දැන් ඒගොල්ලෝ ලෑස්ති හොරු එක්ක වුණත් හරි බලය රඳව ගන්න යන්න. දැන් ඔබතුමාලා කිව්වාට ඔබතුමාලා විපක්ෂයේ අනික් කණ්ඩායම් එකඟ වෙලා තියෙනවද මෙහෙම සහයෝගයක් දෙන්න? කාටද? දැන් ඔබතුමාලා පිහිටවනවා නම් කොළඹ නගර සභාව. දැන් මෙහෙමයි. දැන් මේ කොළඹ නගර සභාව മന്ത്രി 69 දෙනෙක් පත් වෙලා ඉන්නවා ආණ්ඩුවට එරෙහිව ඡන්දෙ ඉල්ලපු අය. ඒ සියලු දෙනාම ඡන්දෙ ඉල්ලුවේ ආණ්ඩුවට විරුද්ධව. ඒතකොට මේ 69 දෙනා අපි එක්ක මේ වෙලාවේ හැම කණ්ඩායමක්ම හැම එක්කෙනාම සාකච්ඡා කරනවා. සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් මේ කොළඹ නගර සභාවේ බලය පිහිටවන්න. අපේ නගරාධිපතිවරයෙක් යටතේ බලය පිහිටවන්න. ඉතින් අපි හිතනවා
ආණ්ඩුවට වඩා මෙතන ආණ්ඩුවට බහුතරයක් නැහැ. ඒක පැහැදිලි. එහෙනම් බහුතරය ගන්නව නම් අනිකුත් අයගේ සහයෝගය ගන්න ඕනේ. ඉතින් ආණ්ඩුව ඔබතුමා කිව්වා වගේ උත්සාහයක් දරනවා ඇති අනිත් අයගේ සහයෝගය ගන්න. නමුත් ආණ්ඩුව මැතිවරණ වේදිකාවල් වල කිව්වේ ඔක්කොම හොරු අපිට දෙන්න කියලා. ඉතින් ඒ ඔක්කොම හොරු නම් ඒ හොරුන්ගේ සහයෝගය දැන් ඉල්ලන්නේ මොකද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයට පුළුවන් ওই විරුද්ධ පක්ෂයේ ඉන්න ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු සියලු දෙනාම එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය පිටවන්න. කිසිම කෙනෙක් එහෙම නිකන් එයිද? මොකද්ද දෙන්න ඕනේ? මොනවද දෙන්නේ? මොකක්ද දෙන්න කියන්නේ? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම දේශපාලන පක්ෂනේ. ඒ දේශපාලන පක්ෂ වලට මුදල් දෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. තනතුරු මෙහෙමයි. දැන් ඔතන මේ සාමාන්‍යයෙන් ওই නගර සභාවල අපි ගත්තොත් එහෙම ස්ථාවර ওই මේ කමිටු ගණනාවක් තිබෙනවා. ඉතින් ওই කමිටු වල සභාපතිකම් ඒ වගේ ඒවා තිබෙනවා. නමුත් ඒවා වල එම වරප්‍රසාද කියලා මේ සභාපතිවරයෙක් වුණා කියලා වරප්‍රසාද මොකවත් නැහැ. ඉතින් ඒවා ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඉතින් කවුරුවත් අද වෙනකන් මේ වෙනකන් අපි එක්ක සාකච්ඡා කරපු අය මේක දෙන්න අරක දෙන්න කියලා එහෙම ඉල්ලීමක් කරලා නැහැ. දැන් ඔබතුමාලගේ පළවෙනි අපි බැලුවොත් මහා මැතිවරණ කැම්පේන් එකේ එහෙම ඔබතුමාලා පොහොට්ටුව දැඩි ලෙස විවේචනය කළා. රට ආගාදයට දැම්මේ රට බංකොලොත් කළේ ඕන් කිව්වා. දැන් ඕන් සමගත් එකතු වෙනවද? දැන් මෙහෙමයි කොළඹ නගර සභාවේ පොහොට්ටුවේ മന്ത്രിවරුත් යම් ප්‍රමාණයකට පත් වෙලා ඉන්නවා. දැන් මේ മന്ത്രിවරුත් අපි මේ දන්න മന്ത്രിවරු තමයි කොළඹ නගර සභාවේ මේ දීර්ඝ කාලයක් හිටපු උදවිය. ඉතින් මං හිතනවා දැන් ඒගොල්ලොත් විශේෂයෙන්ම මේ ආණ්ඩුවට විරුද්ධව තමයි දිගින් දිගටම ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරේ. එතකොට දැන් ඒගොල්ලන්ටත් තෝරගන්න වෙනවා සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් හදන නගර සභාවට උදව් කරනවාද? එහෙම නැත්නම් මේ ජනතා විමුක්ති පෙරමුණට උදව් කරනවාද කියන එක. ඉතින් ඒක දේශපාලන තීන්දුවක් ඒගොල්ලෝ ගන්න ඕනේ. කවුද කොළඹ නගර සභාව කරන්න පුළුවන් අත්දැකීම් තියෙන කොළඹ නගරය ගැන දන්න ඒ වගේ කණ්ඩායමකට මේ කොළඹ පරිපාලනය බාර දීලා කොළඹ ඉස්සරහට ගෙනියනවාද? එහෙම නැත්නම් අධිකයිම් නැති මහා ආණ්ඩුව වගේ මේ එන කට්ටියට දීලා අර නුවර බැතිමතුන්ට එන්න කියලා උනා මතකනේ උනදී අන්න ඒ වගේ තත්යකට කොළඹ ගේනවද? එහෙම නැත්නම් කොළඹ නගරයේ තිබෙන අධ්‍යක්ීම් සහිත කණ්ඩායමත් එක්ක එකතු වෙලා කොළඹ නගරය ඉස්සරහට ගෙනියනවද? ඔය එජාපයත් මේ කොමන මේ සමගි ජන බලවේගයට සහයෝගය දෙන්න ලෑස්ති. දැන් මීට අවසර දෙකකට තමයි පෙර තමයි මේ මැතිවරණේ තියන්න තිබ්බේ. ඔබතුමාත් ලැහැස්ති වුණා ඉල්ලන්න. එදා ඉල්ලුවා නම් මොකද කෙරේද? කොහොද එදා 2023 ඉතින් ඡන්දේ තිබ්බනම් මම නගරාධිපති. දැන් ඉතින් මම මේ පාර තරම් කරේ නෑ. ඔව්. එදා තිබ්බනම් ඔබ මම හිතනවා අනිවාර්යයෙන්ම එදා 2023 ඒ නගර සභා මැතිවරණේ තිබුණා නම් සමගි ජන බලවේගයේ කොළඹ නගර සභාව විතරක් නෙමෙයි. මම හිතන්නේ ලංකාවේ හොඟක් සභාවල් ජය ගන්න පුළුවන් තත්ත්වයක එදා තිබුණේ. එදා තිබුණු දේශපාලන තත්ත්වයත් එක්ක. ඒ පරක්කුවීම අවශ්‍යයක් වුණා. ඡන්දේ. ඔව් අනිවාර්යෙන් 2023 ඡන්දේ තිබුණා නම් පළාත් පාලන ඡන්දේ මම හිතන්නේ සමහර විට ඒකත් එක්ක ජනාධිපති මැතිවරණවල ප්‍රතිඵල පවා යම් ප්‍රමාණයකට වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා ඒ ජනාධිපතිවරයා හැටියට ඒ ඡන්දෙ තිබ්බේ නැහැ. ඒ ඡන්දේ නොතිබීම උඩ හොඟක් දේවල් වල වෙනස්කම් සිද්ධ වෙලා ඊළඟට ජනාධිපති මැතිවරණේ පවා අපිට ජයග්‍රහණය කරගන්න බැරි වුණා. You're watching the Life Traveller channel.